Hi everyone, welcome back to our YouTube channel May 26. ඉතින් 2025 May 26 අපි මොනවද කළේ කියලා බලන්න ටිකටම මේ vlog එකත් එක්ක ඉන්න. Kau dress එක මේ ඉස්සරහ පෙන්නන්න අම්මිට මේ පැත්ත පෙන්නන්න. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Ayu. Happy birthday to you. ඉතින් මේ හරියටම මේ 24 වෙනිදා ආයෙගේ බර්ත්ඩේ එකට දවස් දෙකකට කලින් වීකෙන්ඩ් එකක් සෙට් වුණේ. ඉතින් ඒ නිසා අපි හිතුවා අපි අම්මලාගේ ගෙදර ගිහලා පොඩ්ඩක් මේ සෙලිබ්‍රේට් කරනවා කියලා. මොකද මේ අවුරුද්දේ ආයෙගේ බර්ත්ඩේ එක ලොකුවට සෙලිබ්‍රේට් කරන්න නැහැ. ඒ වෙනුවට අපි චූටි වැඩක් කරා. ඉතින් ඒක මේ vlog එකේ අන්තිමට බලා ගන්න පුළුවන්. ඉතින් ආයු කැමති මායාගේ ආච්චි අම්මා සිය තාත්තගේ ආච්චි අම්මලා සිය තාත්තලා මේ එයාගේ භාවියක් මේ හැමමත් එක්ක බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. පවුලේ අය විතරයි, වෙන කිසිම කෙනෙක් හිටියේ නැහැ. ඒකත් එයා සතුටු වෙයි කියලා හිතලා එයා කවදා හරි මේ දේවල් දකිද්දී එයාට සතුටු හිතෙයි කියලා කරපු දෙයක්. සහ මේ බර්ත්ඩේ කේක් එක අපිට කරලා දුන්නේ ගංගා අක්කා. එයාගේ කේක් හරිම රසයි, හරිම ලස්සනයි. ඉතින් එයාගේ ඩීටේල්ස් උත් මම මේ vlog එකේ දානවා. සහ ස්පෙෂලි අපි බබාගේ රික්වෙස්ට් එකට තමයි මේ කේක් එක හැදුවේ. අපි අර බර්ත්ඩේ එකට මොන වගේ කේක් එකක්ද හදන්න ඕනේ කියලා එයාට ෆොටෝස් ටික ෆෝන් එකෙන් පෙන්නම එයා පික් කරේ මෙන්න මේ කේක් එක. මොකද එයා පපිස්ලට ගොඩක් ආසයි. ඉතින් ඒ නිසා එයා පපි කෙනෙක් කියන කේක් එකක් තමයි පික් කරේ. ඉතින් මේ අවුරුද්දේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න කවුරුත් නැහැ ලංකාවේ. අපේ අක්කලා මල්ලිලා ප්‍රමෝද්ගේ අයියලා මේ කවුරුත්ම ලංකාවේ නැහැ. අමල තාත්තලා විතරයි ලංකාවේ ඉන්නේ. ඉතින් මේ ඉන්නේ අපේ බාවි අක්කි. ආයුගේ ෆේවරිට් අක්කි. ප්‍රමෝද්ගේ අයියගේ බබා. ඉතින් ඔය විදියට අපි පොඩි සෙලිබ්‍රේෂන් එකක් කරා. මොකද අපි පොඩ්ඩක් අසනීප වෙලා හිටපු නිසා අපිට බබාගේ බර්ත්ඩේ ෂූට් එක කරන්න අපි දාගත්තු ඩේට් වලට කරගන්න උනේ නැහැ. ඊට පස්සේ කැමරමන්ලා ලොකේෂන් එක මේ හැමදේම බිසි වෙච්ච නිසා ඊට පස්සේ අපිට ඩේට් හම්බුනේ මේ 25 කරමු කියලා. ඉතින් කමක් නැහැ කියලා අපි මේ 25 කරන්න කැමති වුණා. එතකොට අපි මේ 26 ෆ්‍රී තියාගන්න ඕන නිසා අපි මේ 24 ෆැමිලි එකත් එක්ක කේක් කැපුවා. එහෙම තමයි ආයෙගේ බර්ත්ඩේ ඩේට් ටික පටන් ගත්තේ. එයාගේ දින 3ක් විතර යනකම් අපි හරි කේක් කැපුවා. ඉතින් ඒකට හරියම ආසයි. දැන් යාට ගොඩාක් හොඳට තේරෙනවා. මොකද දැන් යා චුටක් නෙමෙයි දැන් හොඳට කතා කරනවා. ඉතින් යා බර්ත්ඩේ සෝං එක සිං කරනවා. කේක් කපන්න හරිම ආසයි. ඉතින් එයා හිතන්නේ මේ අපේ ගෙදර තියෙන හැම බර්ත්ඩේ එකම එයාගේ බර්ත්ඩේ එක කියලා. මොකද මීට කලින් මගේ බර්ත්ඩේ එක තාත්තගේ බර්ත්ඩේ එක මේ හැම එකෙදිම එයාවත් එකතු කරන්න අපි කේක් කැපේ. ඉතින් එයා හිතනවා මේ හැම එකේම එයාගේ බර්ත්ඩේ කේක් එක තමයි කපන්නේ. එයාගේ බර්ත්ඩේ එක තමයි තියෙන්නේ කියලා. ඉතින් ඒ වෙලාවට එයා කැන්ඩල් එක බ්ලෝ කරන්න ඉල්ලනවා, කේක් එක කට් කරන්න ඉල්ලනවා, මුලින්ම කන්න ඉල්ලනවා. මේ වගේ චූටි දේවල් ටිකකුත් ඉතින් තියෙනවා. ඉතින් අද මේ පළවෙනි වතාවට අපේ YouTube channel එකට එකතු වෙලා vlog එක බලන කෙනෙක් නම් May 26 කියලා අපේ YouTube channel එකට දාලා තියෙන කියන රීසන් එක පරණ කෙනෙක් නම් දන්නවා, අලුත් කෙනෙක් නම් ඉතින් දන්නේ නැතුව ඇති. අපේ පළවෙනිම vlog එකට ගියොත් ඇයි අපේ YouTube channel එක පටන් ගත්තේ, ඇයි අපි එකට මේ වගේ නමක් දැම්මේ කියන එක අපි අපේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් ඇත්තටම අපේ වෙඩින් ඇනිවර්සරි එක සහ බබාගේ බර්ත්ඩේ එක තියෙන එකම ඩේට් එකේ. ඉතින් ඒ නිසා තමයි අපි හිතුවා බෙස්ට්ම දවස සහ දේකට බෙස්ට්ම දේ May 26 කියලා. ඉතින් අපේ පළවෙනි වෙඩින් ඇනිවර්සරි gift එක විදියට තමයි අපේ බබා අපි ගාවට ආවේ. ඉතින් ඔය විදියට යාගේ second birthday එකත් ආව අපි දන්නේම නැතුව අපි මැරි කරලා අවුරුදු 3කුත් වුණා. ඉතින් අන්න දැන් තමයි අම්මාරම පාර්ට් එක පටන් ගත්තේ. මේ හරියට මේ 25 වෙනිදා
අපේ බබාගේ ෂූට් එක දවසේ. දැන් එයා ඉඳ ගන්න පුදුම අමාරුයි. පළවෙනි බර්ත්ඩේ එකට වඩා දෙවෙනි බර්ත්ඩේ එකේ ෂූට් එක කරන්න අපිට හිතුවට වඩා ගොඩාක් වෙලා ගියා. සහ බබාව එක තැනක තියාගන්න අපිට සෑහෙන try එකක් දෙන්න වුණා. සෑහෙන මහන්සියක් ගන්න වුණා. ඒකට අපිට හැමෝම උදව් කරා. විශේෂයෙන්ම මතක් කරනවා රශ්මි අක්කා, එයාගේ හස්බන්ඩ්, අපේ ෆොටෝග්‍රැෆර් කවිඳු, ඊට පස්සේ මගේ හොඳම යාළුවෝ දෙන්න ආශා රතිලාන්, අපේ අම්මා, මේ හැමෝම සෑහෙන සපෝට් එකක් දුන්නා මේ ෆොටෝෂූට් එක ලස්සනටම කරගන්න. සහ ගොඩක් අය අහලා තිබ්බ නිසා මම ලොකේෂන් එක මෙන්ෂන් කරන්නම්. ඒ වගේම මගේ ඩ්‍රෙසින් එක කරපු එකත් අහලා තිබුණා. ඒක කරේත් රශ්මි අක්කා. රශ්මි සල්ලතර එයා තමයි මගේ වෙඩින් එකේ ඩ්‍රෙස් කරෙත්. එයාගෙම විලා එකක් විදියට එයාගේ ලොකේෂන් එකක් තියෙනවා. ඉතින් ඒ ලොකේෂන් එකේ තමයි ෆොටෝෂූට් එක කරේ. මොකද මැයි මාසෙම සාමාන්‍යයෙන් වහින මාසයක්. ඉතින් පොඩ්ඩක් ලොකේෂන් එකක් සොයා ගන්න සහ ලොකේෂන් එකක අවුට්ඩෝර් ගන්නත් චුට්ටක් අමාරුයි. කොයි වෙලේ වහිද දන්නේ නැති නිසා. Ayo, orang kalau චික් 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 චික්. angkor kau kan? මගේ කොණ්ඩේ සයිඩ් එක පෙරේ. Hai, hai, Cudi, Cudi. Ami show ya? ෂෝයි කිය. Ami show. අම්මා. Amma. Isra maldi करती है Isra maldi करती है ए भाई 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 Cudi bagi bagi mana foto ke benar tayo tayo ठीक है बाबा गाड़ी तो उनको मोड़ वो मैंने ना दे पे काऊ के लिए वो यार Happy birthday to you. Happy birthday to you. Birthday to you. Happy birthday to you. Happy birthday dear Ayu. ඉතින් ඔන්නෝම තමයි බබාගේ ෂූට් එක උනේ. ඊට පස්සේ මේ හරියට මයි 26 දවල් අපේ චිල්ඩ්‍රන්ස් හෝම් එකට ගියා. මේ ගැන මම මුලින් බ්ලොග් එකකත් අපේ අවුරුදු බ්ලොග් එකෙත් ඉන්ෆෝම් කරලා තියෙනවා. ඉතින් ඒ චිල්ඩ්‍රන්ස් හෝම් එකටම තමයි බබාගේ දානෙත් දුන්නේ. ඉතින් අපි මේ පාර යාළගේ නර්සරි යන ඇඳුම් හොඳටම යූස් කරන්න බැරි තත්ත්වයට ආපු නිසා නර්සරි යන ඇඳුම් හැමෝටම මහලා දුන්නා. සහ ලන්ච් එක දුන්නා. සහ යාළගේ ස්කූල් බඩු අපි ටිකක් අපිට පුළුවන් විදියට දුන්නා. මේ බබාගේ බර්ත්ඩේ විශ් කරන්න. ආදරණීය බබාලට කැම පෙට්ටි යුනිෆෝමුයි මේ ඇන්ටි ගෙනල්ලා තියෙනවා. එක්කෙනා ඉස්සෙල්ලා ගෑන් ළමයි නිකොලියෙන්ද
ඉතින් ඊට පස්සේ අපි තුන්දෙනා ගියා ඩිනර් අවුට් එකක්. අපේ ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරන්න අපි තුන්දෙනා විතරක්. ඉතින් අපි හිතුවා චුට්ටක් එළියට ගිහිල්ලා අපි තුන්දෙනා විතරක් මේ විශේෂ දවස අපේ ජීවිත තුනටම කියන්නේ අපේ ෆැමිලි එකටම හරිම ස්පෙෂල්. ඉතින් ඒ නිසා ඒක පොඩ්ඩක් සෙලිබ්‍රේට් කරනවා චුට්ටක් එළියට ගිහිල්ලා කියලා. කේක් එක කැඩෙනවා මං හිතන්නේ. කැඩුනද? චූටි. යන්න පුතේ. හොඳ වෙලාවට බිප් එක කරන් ආවා. දැන් යමි බලන්න තිබ්බා. Oh, wait. Ini kepala dari babat. Happy anniversary. Thank you. Happy anniversary. Happy birthday. Yeah. ඉතින් ඔහොම තමයි අපි අපේ 2025 මේ 26 සෙලිබ්‍රේට් කළේ. ඉතින් මේ දවස් අපිට මාරම විශේෂයි. අපි මේ දවසට මාරම ආදරෙයි. මොකද 2022 ඉඳන් අපිට වැදගත්ම දවස අවුරුද්දේ මේ 26. ඉතින් මේ තියෙන්නේ අපේ බබාට අපි දීපු ට්‍රීට් එකක්. එයා මාරම ආසයි ඩොග්ලට. මොකද එයා බර්ත්ඩේ එකටත් ගිෆ්ට් එක විදියට ඉල්ලුවේ අපෙන් බව්වෙක්. හැබැයි ඉතින් ඒක අපිට දෙන්න පුළුවන් gift එකක් නෙමෙයි. දෙන්න පුළුවන් කියලා කියන්නේ අපිට එයාව බලා ගන්න අපි නිතරම ඇවිදින නිසා බැරි වෙයි කියලා හිතලා අපි බබාව බල්ලෝ පූසෝ ඉන්න පෙට් කෙයා තැනකට අරගෙන ආවා. මේක තියෙන්නේ කඳානේ. ඉතින් එයා මාරම ආස වුණා එතෙන්ට. එයා ගොඩාක් ආදරේ බල්ලොන්ට පූසොන්ට වගේම හැම සතෙක්ටම. ඉතින් එයා කැමති තවත් ලස්සන දවසක් එයාගේ බර්ත්ඩේ එක වෙනුවෙන් අපි යාට දුන්නා. පුතේ ඔයාව බලන්නකො ඊට පස්සේ එයා ගාව. Bapak dengar? Bapak tadi satu jalan. Ayo, ඔයා දෙන්න මැනික. tinggal dengar dia. Are you happy? හැමෝටම දෙනවා. Bapak lagi dia. Dengar tuh apa? Soalnya. Kalau dia. Yang penting deh. Yang penting. Sila tu saya. එයාව එකන එකපාරකට දෙන්න. තව එක්කෙනෙක් දෙන්නම් ඊට පස්සේ. Dia ada di nama dia. Anunya ya. Ayo. What's your name? If you tell your name, I'll give you this cat. Tell me your Say name, your I'll name. give you this cat. Ayo. Cat in there. You want to know you. ඉතින් ඔහොම තමයි අයගේ ෆේවරිට්ම ගිෆ්ට් එක. එයා ආසම කරපු ගිෆ්ට් එක එයාට අපි දුන්නේ. ඉතින් ඔන්න 2025 මේ 26 අපි සෙලිබ්‍රේට් කරපු විදිය අපි මොනවද කරේ කියන හැමදේම මේ vlog එකේ තියෙනවා. ඉතින් ඔයාලත් අපේ vlogs බලන්න, අපේ travel videos බලන්න කැමති නම් අපේ subscribe කරන්න. සහ අපේ Instagram, Facebook, TikTok page follow කරන්න. ඉතින් එහෙනම් තවත් ලස්සන vlog එකකින් අපි ආයෙ හම්බ වෙන්නම්. කෙන් එන්නම්. bye bye.
get